සුබ දවසක් වේවා සියලු දෙනාටම දිනෙන් දින උණුසුම් වන දල ඇතුන්ගේ සරණ සදා තව ඇත්තේ ඊටමත් දින කිහිපයක් පමණයි. යනුව මලිදේව ආදර්ශයන් මේ වන විටත් ඊටමත් හොඳ සූදානමකින් යුතුව ඇත්මහා සරණට ප්‍රවිෂ්ඨ වීම සඳහා තම පුහුණු වීම වල මේ වන විට නිරත වී සිටිනවා. යනුව මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ වත්මන් නායකයා වන ඉන්දුව රත්නායකව අද අපි සම්බන්ධ කරගත්තා. මෙවර ඇත්මහා සරණට මලිදේව ආදර්ශ කණ්ඩායමේ සූදානම සහ ඔහුගේ සූදානම් පිටපත දැන ගැනීම සඳහා අයබෝවන් දින්දුවර. අයබෝවන්. ඔවින්දුවර මේ වෙද්දි කණ්ඩායමේ සංයුතිය ගැන මොකක්ද කියන්න තියෙන්නේ? වැඩිපුර පීඩනයක් මෙවර ඉබ්බාගම මැදිරිවලට මොන අංශයෙන්ද ලබා දෙන්නේ? පිටිකරන අංශයෙන්ද, පන්දු යැවීමෙන්ද කොහොමද? ඔව් මෙවර අපිට ඕන කණ්ඩායමක් ඉන්නවා. පන්දු යවන්න අතින් ගත්තොත් සයරු ජයතිලක සිත් තරංග කඩළු අතර ඉන්නවා. පන්දුවට පහර දෙන පිටිකරන අතින් ගත්තොත් මාත් ඉෂාන් කානුත් ලකුණු අතර ඉන්නවා. ඔවිදුවර දැන් මේ වෙද්දි කණ්ඩායමේ තමත් හොඳ සම්බර කණ්ඩායමක් විදිහට තියෙනවා. එක අතකින් දගපන්දු බැලෑනිය සයරු ජයතිලක මෙහෙවද්දී වේග පන්දු බැලෑනිය බුෂිත් එරංග මෙහෙවනවා. එතකොට පිටිකරන බැලෑනිය අතින් ඔබ සහ ඉෂාන් මෙහෙවනවා. එතකොට හොඳ සම්බර කණ්ඩායමක් තියෙනවා මෙවර කණ්ඩායම දේ වගේ. ඔවිදුවර එතකොට කණ්ඩායමක් විදිහට කණ්ඩායම මේ වෙද්දි හොඳ ස්ථාවර තත්ත්වයක ඉන්නවා. ඉබ්බාගම මැදිරිවලට මෙවර හොඳ පීඩනයක් එල්ල කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් මෙවර සිටිනවා. එතකොට ක්‍රීඩකෙක් විදිහට ඔබගේ දක්ෂතාවයට පැමිණලා තිනවා. ඔබ නායකයෙක් විදිහට මෙවර නායකත්වය ඔබට හිමි වෙලා තිනවා. ගියවර උපනායකත්වය හිමි වුණා. ගියවර උපනායකත්වයෙන් දරලා ඉවර වෙලා ඔබ නායකයට හොඳ සහායකයක් ලබා දීලා ගියවර කුසලාණය ඔබ සතු කර ගැනීම ඔබේ කණ්ඩායම සතු කර ගැනීමට හැකි වුණා. එතකොට මෙවර ඔබට වැඩි වගකීමක් හම්බෙනවා. ඔබ මෙවර කණ්ඩායමේ නායකයා වගේම ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා. එතකොට මොකද්ද ඔබගේ නායකත්වය ගැන මෙවර කණ්ඩායමට ලබා දෙන්න පුළුවන් සහයෝගය පිළිබඳව නායකයෙක් විදිහට ඔබට ලබා දෙන්න පුළුවන් සහයෝගය ගැන මොකද්ද කියන්නේ? පුහුණු කරුණුත් අපිත් එකතු වෙලා කණ්ඩායමත් එකතු වෙලා හොඳ සැලසුම් සකස් කරලා තියෙනවා. නායකයෙක් විදිහට මගේ බලාපොරොත්තුව තරගය තුල කණ්ඩායමත් එක්ක එකතු වෙලා සැලසුම් ක්‍රියාත්මක කරලා කොහොම හරි තරගය ජයග්‍රහණය කරන එක. මෙවර ඉබ්බාගම මධ්‍ය විද්‍යාලේ නම් තරගයක් දීලා කොහොම හරි මලේදේව ආදර්ශයට පිරුල් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඉදුරට මෙවර හොඳ අරමුණක් තියෙනවා. මෙවර ජයග්‍රහණය තමාගේ නායකත්වයට තේ ලබා ගැනීම සඳහා සරලවම ඉදුර මොකද්ද අවසානට කියන්න තියෙන්නේ? මෙවර අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අනිවාර්යයෙන්ම ඉදුර දින උණුසුම් වන ඇත්මහා සරණේ තවත් තොරතුරු ගැනීමේ බලාපොරොත්තු වෙන මම දැනට සමගන්නවා. මම දනුක දිනචිය.